ඔන්න දුවේ පුතේ අපි අද කතා කරන්න යන්නේ ලස්සනම ලස්සන පුංචි ගොවිපලක් ගැන. ඒ ගොවිපලේ මහතුන් කියලා ගොවි මහත්තයෙකුයි එයාගේ නෝනයි ළමයයි රත්ති කියලා එළදෙනෙකුයි තමයි ඉන්නේ. මහතුන්ගේ ගෙදර වටේට ඉතාමත් සරුසාර ලෙස හැදුණු ලස්සනම ලස්සන එළවලු වගාවක් තියෙනවා. මේ එළවලු වගාව මෙච්චර සරුවට හැදෙන්න හේතුව රත්ති තමයි. මොකද රත්තිගෙන් ගන්න ඔක්කොම පොහොර මේ එළවලු වගාවට යොදලා තියෙන හින්දා. හැමදාම උදේට මහතුන්ගේ පුතා ඇවිල්ලා රත්තිට ගොඩාක් ආදරෙන් කතා කරලා කිරි බාල්දියක් දවාගෙන යනවා. මහතුන්ගේ පුතා රත්තිට ගොඩාක් ආදරේ වුණාට මහතුන් නම් රත්තිට සැලකුවේ ගොඩක් නපුරු විදිහට. ඔන්න එක දවසක් රත්තිට තනකොළ නැති හින්දා රත්ති ටිකක් ඈතට ගිහිල්ලා තනකොළ කාලා එනකොට ටිකක් හවස් වුණා. එදා හොඳටම වහිනවා. රත්ති තෙමි තෙමි තමයි ගෙදරට ආවේ. රත්ති එන්න පරක්කු වෙච්ච හින්දා මහතුන්ට හොඳටම කේන්ති ගිහිල්ලා තමයි හිටියේ. කීයද බලනවා වෙලාව දැන්ද එන්නේ ඉන්නෝක හොඳ වැඩක් කරන්න ලියන්නේ හෙට දවසම බඩගින්න ඉන්නවා. අනේ එහෙම කියලා මහතුන් රත්තිට හොඳටම ගැහුවා. මගේ ස්වාමියා මට සලකන්නේ ගොඩාක් නරක විදිහට. මං එයාට කොච්චර උදව් කරනවද? එයා ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. මම යනවා යන්න මේ ගෙදර දාලා. මම ආයේ එන්නෙම නෑ මේ ගෙදරට. අනේ එහෙම කියලා රත්ති ගෙදරින් යන්නම ගියා. රත්ති ගෙදරින් ගියාට පස්සේ මහතුන්ගේ එළවලු වගාව හොඳටම නිසරු වුණා. වගාවට පොහොර නැති හින්දා වගාව මැල වෙලා ගියා. තාත්තා රත්තිට හොඳට සැලකුවා නම් අද රත්ති ඉන්නවනේ. රත්ති නැති හින්දා මේ වගාවට පොහොරත් නෑ. වගාව හොඳටම මැල වෙලා. ඒ විතරක් නෙමෙයි මට දැන් උදේට බොන්න කිරිත් නෑ. මෙහෙම හිතපු මහතුන්ගේ පුතා එයාගේ තාත්තව හම්බ වෙන්න ගියා. බලන්නකො තාත්තේ රත්ති නැති හින්දා දැන් අපි හොඳටම අසරණ වෙලා. අපිට කන්න බොන්නත් නෑනේ. ඔව් පුතේ මට දැන් මගේ වැරද්ද තේරෙනවා. අපි යමු රත්ති හොයාගෙන. රත්ති කොහේ හරි ඇති. ඔන්න පුතේ මහතුනුයි මහතුන්ගේ පුතයි රත්තිව හොයන්න කියලා හිතාගෙන කැලේ ඇතුළටම ගියා. රත්ති ඔයා කොහෙද? අනේ ඉන්න තැනකින් එන්නකෝ. අපිට ඔයාව ඕනි. මහතුන්ගේ පුතා කතා කරනකොට කැලේ ඇතුලේ හැංගිලා හිටපු රත්ති එළියට ආවා. රත්ති මට සමාව වෙන්න. මං ඔයාට ආයි නරක විදියට සලකන්නේ නෑ. මං ඔයාට ගොඩාක් ආදරෙන් සලකනවා. එන්න අපි යමු අපේ ගෙදර. මහතුන් රත්තිගෙන් සමාව ගත්තට පස්සේ රත්තිට ගොඩක් දුක හිතිලා මහතුන් එක්ක ගෙදර යන්න ආවා. මහතුන් එදායින් පස්සේ රත්තිට ගොඩාක් ආදරෙන් සැලකුවා. රත්තිත් මහතුන්ට ගොඩාක් ආදරෙන් හැමදේම ලබා දුන්නා. ඔන්න ආයෙමත් මහතුන්ගේ වගාව හොඳ සරුසාරයට හැදුනා. ඔන්න දැන් මහතුන්ට රත්ති විතරක් නෙමේ රත්තිගේ පැටවු ටිකක් ඉන්න හින්දා මහතුන්ට පොහොරයි කිරි ගොඩක් හම්බුණා. ඔන්න ඉතින් මහතුන් එළවලු කඩේකුත් පටන් ගත්තා. ඒ එළවලු කඩෙන් මහතුන්ට හොඳටම සරු වුණා. දැන් මහතුන් හොඳ සල්ලිකාරයෙක් තමයි. ඔන්න දුවේ පුතේ ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපිට ගොඩාක් ආදරෙන් සලකන අයට අපිත් ගොඩක් ආදරෙන් සලකන්න ඕනේ. එතකොට තමයි අපිට හැමදේම ලැබෙන්නේ. දුවල පුතාලා මේ වගේ තවත් ලස්සන කතා බලන්න කැමතියි නම් අපේ YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. අපිත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ආයෙත් අලුත් කතාවකින් හම්බෙමු.